ටෙල්කොට් පාසන්ස් ස්තරායනය කිසියම් සමාජයක මිනිසුන් වර්ග කර අගය කිරීමේ මිනුමකි. එයත් සමාජයක මිනිසුන් සාපේක්ෂ වශයෙන් පහත් හා උසස් ලෙස සැලකීම. C.H. හිලර්. ස්තරායනය සමාජ විද්‍යාත්මක සංකල්පයකි. ස්තරායනයෙන් සමාජයේ ජීවත් වන පුද්ගලයන් පිළිබඳවත් මිනිසුන් සමූහ පිළිබඳවත් අධ්‍යයනය කෙරේ. එසේ අධ්‍යයනය කිරීමේදී මිනිසුන් උස් පහත් මට්ටම් අනුව විවිධාකාර වේ. ප්‍රධාන සමාජ ස්තරායන රටාවන් 4ක් තියෙනවා. කුලය ආරෝපිත සමාජ තත්ත්වයක්, පන්තිය සාධිත තත්ත්වයක්, ස්ත්‍රී පුරුෂ බව ආරෝපිත තත්ත්වයක්, වාර්ගිකත්වය ආරෝපිත තත්ත්වයක්. සමාජ ස්තරායනයේ කුලය තීරණාත්මක සාධකයකි. J.H. Hutton Caste in India යන ග්‍රන්ථයෙන් කුලය යනු ඓතිහාසික සිදුවීමක ප්‍රතිඵලයකි. කුලයෙන් සමාජයේ ජීවත් වන පුද්ගලයන් එකිනෙකා අතර පවතින වෙනස්කම් නිර්වචනය වේ. සමාජ මානව විද්‍යාඥයෙක් වන N.M. ශ්‍රීනිවාස්, S.C. ඩුබේ, ආන්ඩ්‍රේ බී තේල්, W.H. වයිසර් ප්‍රමුඛ වෙනවා. හින්දු කුල ක්‍රමය වර්ණ ලෙස හඳුන්වනවා. හින්දු කුල ක්‍රමයේ ප්‍රධාන කුල 4ක් තියෙනවා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා. බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ඒ කුල පිරිසිදු කුල ලෙසත් අපිරිසිදු කුල ලෙස ශූද්‍ර කුලයත් වෙන් කරලා තියෙනවා. ස්පර්ශනීය කුල හා අස්පර්ශනීය කුල ලෙසද මේ කුල නම් කරලා තියෙනවා. මහත්මා ගාන්ධි අස්පර්ශනීය කුලයේ අය හරිජනයන් ලෙස හඳුන්වලා තියෙනවා. S.C. ඩුබේ කුලයන්ට ආරෝපිත වූ කාර්යයක් තිබෙන බවත් බ්‍රාහ්මණ කුලය ආගමික හා අධ්‍යාපන කටයුතු, ශාස්ත්‍රීය කුලය පරිපාලන හා යුද කටයුතු, වෛශ්‍ය කුලය වෙළඳාම් කටයුතු, ශූද්‍ර කුලය කුලී වැඩ කටයුතු සිදු කරනු ලැබෙනවා. සිංහල ගොවිගම කුලය ඉහළ කුලයයි අනෙක් කුල ඊට පහළින් දූරාවලිගත වෙනවා. ඉන්දීය සංක්‍රමණය නිසා එහි ආභාෂය ශ්‍රී ලංකා කුල ක්‍රමය ගොඩනැගීමට බලපාලා තියෙනවා. මිනිසුන්ගේ කාර්යයන් වලට අනුව කුලය ගොඩනැගිලා තියෙනවා. ආනන්ද කුමාරස්වාමී සිංහල කුල ක්‍රමය හින්දු වර්ණ ධර්ම ආකෘතියට සමාන වූවක් නොවේ. සිංහල කුල ක්‍රමය වඩාත් සමීප වන්නේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ කුල විදිහට. කාස්ට් ඉන් මොඩර්න් සිලෝන් යන කෘතියේ මේ බව වැඩිදුර ප්‍රකාශ කරලා තියෙනවා. ගොවිගම කුලයේ උපකුල ගණනාවක් තියෙනවා. රදල, මුදලි, පට්ටි, කටුපුල්ලේ, නිලමක්කාර, ගුරුවෝ කියලා. දකුණු පළාතේ කරාව කුලය, මසුන් නැල්ලීම, සලාගම කුලය, කුරුඳු නිෂ්පාදනය, දුරාව, රාමැදීම. බටහිරකරණය නාගරිකකරණය නිසා මෙම කුල ක්‍රම ආරෝපිත තත්ත්වය දුර්වල වී තියෙනවා.